ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා Petals with Helene YouTube channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඔයගලන්ට ගොඩාක් ප්‍රයෝජනවත් දෙයක්. පුංචි සුරතල් සතේ ගෙදර ඉන්න ඔයගොල්ලෝ දැනගෙනම තියෙන්න ඕනේ පුංචි දෙයක් තමයි මේ කතා කරන්න යන්නේ. එතකොට සමහර වෙලාවට අපි දන්නවා සමහර සත්කම් වර්ග තියෙනවා මේගොල්ලන්ට කරන. එතකොට මෙන්න මේ හරියෙන් අපිට සමහර වෙලාවට එතන සත්කමින් පස්සේ තුවාලේ තියෙනවා. සමහර වෙලාවට මෙන්න මේ බඩ යට කොටසේ තුවාල තියෙනවා. අපිට උදාහරණයක් විදිහට කිව්වොත් සිසේරියන් එකක් වගේ සත්කමක්. එතකොට ඊට අමතරව මෙයාලට සමහර වෙලාවට වෛද්‍යවරු නිර්දේශ කරනවා ඒගොල්ලන්ට තියෙන කසනාසනීප තත්ත්ව තියෙන රෑෂ් එතකොට දිලීර වාසාදන වගේ එතකොට ඒවට සහ මැක්කෝ කිනිතුල්ල වගේ තියෙන තත්ත්වවලදී සමහර බෙහෙත් වර්ග මෙයාලගේ ඇඟට දාලා විනාඩි ගාණක් තියන්න කියලා කියනවා. සමහර වෙලාවට දවසක් හෝ දෙකක් තියන්න කියලා කියනවා. ඊට පස්සේ නාවන්න කියලා කියනවා. ඒ වගේ සමහර ප්‍රතිකාර වර්ග තියෙනවා මේගොල්ලන්ගේ ඇඟේ ගහලා ලොකු වෙලාවක් තියන්න ඕනේ. හැබැයි අපිට ડોක්ටර් කියනවා මේක ගෑවට පස්සේ මෙයා ලෙවකයි පරිස්සම් කරගන්න. ලෙව කෑවොත් මෙයාට මේක අසාත්මික වෙන්න පුළුවන්. ඇලර්ජි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක විස වෙන්න පුළුවන් කියලා. අපි අද කතා කරන්න යන්නේ අන්න එහෙම පුංචි පැටියෙක්ව අපි කොහොමද පරිස්සම් කරගන්නේ කියලා කොලර් එකක් දාන්නේ නැති අවස්ථාවක. එතකොට සමහර වෙලාවට අපිට මේකට කොලර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සමහර පුංචි සුරතල්ලෝ ඉන්නවා ඒගොල්ලෝ මේ කොලර් එක දැම්මම හරිම බයයි. ඒ නිසා තමයි අපි මේ ක්‍රමේ පාවිච්චි කරන්නේ. එතකොට අපි මේ ක්‍රමේ පාවිච්චි කරාම මෙයාට හැරවිලා ඇඟ ලෙව ගන්න, කසා ගන්න වගේ දේවල් කරන්න බැරි වෙනවා. ඉතින් මේ වගේ පුංචි දේවල් නොදැන සමහරක් වෙලාවට අපිට සතියෙන් විතර හොඳ වෙන්න තියෙන පුංචි තුවාල මාස 2-3 එයාට ගොඩාක් අපහසුයෙන් සහ අපිත් කාර්යබහුල ගැටලු ගොඩාක් මැද්දේ කරගෙන යන්න වෙන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. ඉතින් මගෙන් ගොඩාක් අය අහන දෙයකට පුංචි උත්තරයක් තමයි මම මේ දෙන්නේ. හොඳට බලන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම ඔයගලන්ටත් ඉක්මනින්ම මේ වගේ පුංචි සුරතලාට ඕනේ කරන ආරක්ෂිත ඇඳුමක් කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා. අපිට මේකට ඕනේ වෙන්නේ පුංචි රෙදි කෑල්ලක් විතරයි. මේ තියෙන්නේ මෙන්න මේ වගේ රෙදි කෑල්ල. ඒතර මේක ඇත්තටම ගත්තොත් එයාගේ දිග පළලත් එක්ක ගන්න. මෙතන තියෙන්නේ එයාගේ කකුල් දෙකයි කකුලයි අතයි අතර දුර පරතරය තමයි මේ අරගෙන තියෙන්නේ මම. එතකොට මෙන්න මේ අතර තියෙන එයාගේ බඩ මැදින් කකුල් දෙක අතර සහ අත් දෙක අතර තියෙන දුර ප්‍රමාණය. එතකොට මම මේක පිට උඩට ගැට ගහ ගන්න ලේසි වෙන්න මෙන්න මේ වගේ පුංචි නූල් කීපයක් මේකේ දෙපැත්තට පාවිච්චි කරලා තියෙනවා. එතකොට මම මේකේ වාටිය මහලා හරිම පිළිවෙලට මේක හදාගෙන තියෙන හේතුව තමයි මේක රෙදි කෑල්ලකින් අපි එකපාර මෙයාගේ ගැට ගැහුවොත් සමහර වෙලාවට මෙයාගේ කැපෙන්න පුළුවන්, ඩැමේජ් වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් බලමු අපි ඒක ඇඳගත්තට පස්සේ ආ කොහොමද ඉන්නේ කියලා. මේ ඉන්නේ මේ වගේ ඇඳුමක් අඳපු පුංචි පැටියෙක්. එතකොට මම අර තියාගත්තු නූල් ටික මෙන්න මේ උඩින් ගැට ගහන්න තමයි මම තියාගෙන ඉන්නේ. එතකොට මෙතන මම තුනක් වගේ තමයි අරගෙන තියෙන්නේ. හැබැයි යාගේ දිග ප්‍රමාණයත් එක්ක එයා ගොඩක් දඟ පැටියෙක් නම් තව මේකට අපිට ඕන නම් මැදින් මේ විදිහට 6ක් විතර එකතු කරගන්න පුළුවන්කමකුත් තියෙනවා. එතකොට අපි දන්නවා දැන් මේ ඇඳුම ඇඳහම යාට ඇඟේ මොනවා හරි අපි ගාලා තියනවා නම් බෙහෙත් එකක් එයාගේ තුවාල තියනවා නම් හැරවිලා මේක උඩින් එයාට ඒක හපන්න අපහසුයි. ඒ වගේම තමයි නියපොතු වලින් මෙතන කසනකොට අපි යාගේ නියපොතු નિયમિત විදිහට කපලා තියෙන පැටියෙක් නම් එයාගේ නියපොතු වලින් මේ රෙද්ද ඩැමේජ් වෙලා ඇඟට ඩැමේජ් වෙන එකක් බොහොම අඩුයි. එතකොට ගොඩක් අය හිතනවා සිසේරියන් එකක් කරාම අම්මේ කොහොමද පුංචි පැටවුන්ට කිරි දෙන්නේ? මොකද බණ්ඩිය යටනේ යාගේ. මේ හරියනේ යාගේ නිපල්ස් තියෙන්නේ. ඒ වගේම තමයි මේ වගේ ඇඳුමක් ඇඳහම කොහොමද පිරිමි සතෙක් මුත්‍රා පිට කරන්නේ කියලා. ඒකටත් විසඳුමක් තියෙනවා. අපිට පුළුවනි එයාගේ ඇඟේ නිපල්ස් තියෙන තැන් වලින් මේකේ පුංචි සිදුරු කීපයක් තියන්න. එතකොට චූටි පැටවුන්ට පුළුවන් ඒවයින් කිරි බොන්න. ඒ වගේම තමයි පිරිමි සතෙක් නම් අපිට පුළුවනි ආමුත්‍රා පිට කරන තැන මේ හරියෙන් සිදුරු කරලා එළියට විවර කරලා තියන්න. ඉතින් මේ විදිහට මේ ඇඳුම නිර්මාණය කරගත්තොත් ඔයගලන්ටත් පුළුවන් අපහසුයක් නැතුව ඔයගලන්ගේ පුංචි පැටියව හරි පරිස්සමට ලෙඩ රෝග වලින් පරිස්සම් කරගෙන තියාගන්න. ඉතින් මම මේ ඇඳුම මේ විදිහට නිර්මාණය කරගෙන තිබ්බට මේක හරි ලේසියෙන් හදාගන්න පුළුවන්. එතකොට මේක සාමාන්‍යයෙන් පුංචි රෙදි කෑල්ලක් අරගෙන ඒකේ දෙපැත්තෙන් රෙදි කෑල්ලේ උඩ ඉඳලා පල්ලෙහාට මේ විදිහට රෙදි කෑල්ල අරගෙන ඒකේ මෙහිම පහළ ඉඳලා උඩට
තීරු කපාගෙන ගියා නම් හරි. ඊට පස්සේ මේ විදිහට කකුල් හතරට සිදුරු හදාගෙන මේක අන්දවල අර කපාගත්තු පුංචි රෙදි පටි ටික තියෙනවනේ. ඒ පටි ටික එකට එකට ගැට ගහන්නත් පුළුවන්. ඉතින් හරි සරලයි. මේක පුංචි රෙදි කෑල්ලකින් හදා ගන්න පුළුවන් දෙයක්. මේ වගේ මහන්න අවශ්‍ය නැහැ. හැබැයි මේ වීඩියෝ එකේදී මම කතා කරේ ගොඩාක් සරල දෙයක්. තව වීඩියෝ ගොඩාක් මම ගේන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද අපි නිවසේදී පුංචි සුරතලෙක්ව පරිසම් කරගන්නේ කියලා. ඒ වගේම පුංචි තුවාලයකට ડોක්ටර් කෙනෙක් බෙහෙත් කරාට පස්සේ වෛද්‍ය ප්‍රතිකාර වලින් පස්සේ අපි කොහොමද සුව වෙනකම් ප්‍රතිකාර කරගෙන යන්නේ. එතකොට යාළව නාවන විදිහ, කැම දෙන විදිහ, ඒ වගේම මේ වගේ පුංචි තුවාල පරිසම් කරගන්න විදිහ වගේම සමහර ලෙඩ වලින් ඒගොල්ලන්ව ආරක්ෂා කරගන්න විදිහ ගැන පුංචි තොරතුරු ගොඩාක් ඕගොල්ලන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පුංචි සුරතලෙක් හදනවා නම් ඔයත් ගෙදර channel එක subscribe කරලා තියාගන්න. ගොඩාක් වීඩියෝස් ඉස්සරහට එනවා. ඒ වීඩියෝස් ඔක්කොගේම ඕගොල්ලන්ට දැනගන්න පුංචි කරුණු ගොඩාක් එකතු වෙලා තියෙයි. ඒ වගේම තමයි ඕගොල්ලන්ට දැනගන්න විශේෂයෙන්ම දෙයක් තියෙනවා නම් මේ වීඩියෝ එකේ යටින් කමෙන්ට් එකක් දාන්න. මම බලාපොරොත්තු වෙනවා මේ හැම දෙයකටම වගේ ඕගොල්ලන්ට පිළිතුරු ලබා දෙන්න. සහ තව මේ වීඩියෝස් වලට එකතු වෙන්න කරුණු තියෙනවා නම් ඒවත් මේ වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරන්න. තවත් කෙනෙකුට දැනගන්න පහසු වෙනවා.